bantu apa tuh? Ini urus. උඩ බලන්නද? Malu. තමයි අපි නැවතිලා ඉන්නේ හෙට ඉඳන්. අද මේ වෙන තැනක නැවතිලා ඉන්නේ. එතන නම් ලස්සනයි නේ ලොකේෂන් එක. මේක තමයි ලොකේෂන් එක. අපි අද නවතින්නේ මෙන්න මෙතන. Hi guys, welcome back to Hansuni Vlogs. ඉතින් ඔන්න අද මම අරන් ආපු වීඩියෝ එක තමයි අපි අනුරාධපුරේ ගියපු vlog එක වීඩියෝ එක. අපි අනුරාධපුරේ ගියේ ඔයාලට මතක ඇති මගේ බර්ත්ඩේ ෂූට් එක කරපු දවසේ පහවදා රෑ තමයි මාමිලා එක්ක මම අනුරාධපුරේ ගියේ සැප්තැම්බර් වල. ඉතින් අද තමා මට ඒ වීඩියෝ එක එඩිට් කරලා දාගන්න ටයිම් එක හම්බුනේ. ඔයාලා මගේ ඒ වීඩියෝස් බලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒවත් ගිහලා බලන්න. මතක ඇතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු අපි අනුරාධපුරේ ගිහිල්ලා මොනවද කරේ, කොහෙද නැවතුනේ, මොනවද කෑවේ කියලා අපි වීඩියෝ එකෙන් බලමු. අපි යමු වීඩියෝ එකට. ඔන්න ගයිස් මාව පහලට ඇරලවන්න තාත්ති මාත් එක්ක තනියට ගියා. ඉතින් රෑ වෙලා ගියපු හින්දා මට වීඩියෝස් ගන්න බැරි වුණා යන ඒවා. ඉතින් එතනට ඇවිල්ලා අපි නැවතුණු තැන පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම අරගත්තා. ඉතින් අද දවසේ අපි ඔන්න ඔතන තමා නතර වුණේ. මම නතර වුණු ප්ලේස් එක ගැන ඔයාලට කියන්නම් අපි කොහෙද නතර වුණේ කියලා. අපේ මාමි ආමේකේ තමා වැඩ කරේ. ඉතින් ඒ නිසා එයාලට නතර වෙන්න තැන් දෙන නිසා අපි එයාලගේ තැනක තමා නතර වුණේ. මම ලොකේෂන් එක පහලින් මෙන්ෂන් කරන්න. මාමලා කැම්ප් එකේ පීකෝක් හොලිඩේ බංගලෝ කියන තැන තමා සාලියපුර අපි මේ දවස් ටිකේ නතර වෙලා හිටියේ. ඉතින් එතන මාරම ලස්සනයි. මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහට මේ ප්ලේස් එක කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔන්න ඊළඟට අපි වොෂ් එකක් එහෙම දාගෙන මේ යන්න ලෑස්ති වුණේ රුවන්වැලි සෑයට. උදේම පූජාවක් තියන්න තිබ්බා. ඉතින් අපි උදේම රුවන්වැලි සෑයට ගිහිල්ලා ඒ පූජාව තිබ්බා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි ඔය හිටපු තැන වටපිටාව. බලන්නකො ලස්සන. Good morning, sir.
ඊට පස්සේ අපි ආපහු නැවතිලා ඉන්න තැනට ආවා. ඔන්න ඔතන තමයි අපි නැවතිලා හිටියේ. අපි නාන්න යන තමා හදන්නේ මෙතන තැනක් තියෙනවා. ඉතින් එතනට Hi guys. කොහමද? අයියෝ මම විතර සමහර අපි නාලා යන ගමන් ඉන්න තැනට. අද අපි කියාබේ කියාරි වන සැයියා ඊට පස්සේ අපි නාලා ඉස්කෝලේ දැන් දවල් කෑම තමයි යන්න හදන්නේ. කෑම වෙලාවට හමු බයි. අපි නාලෙද්දි අපිට කෑම හරි ගස්සලා තිබ්බා. ඉතින් බඩගිනි හින්දා අපි කෑම කාලා ටියට ටිකක් ආවා ෆොටෝස් ටිකක් අරගන්න. ඉතින් බලන්නකෝ මේ වටපිටාව මාරම නිදහස් මාරම ලස්සනයි. පේනවනේ? අපි ලස්සන ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන කැම්ප් එකේම සයිඩ් එක තියෙන මේ තමා view එක. කැම්ප් එකේම සයිඩ් එක තමා මේක තියෙන්නේ. ඉතින් අපි ෆොටෝස් ටිකක් ගහන්න මෙතනට ආවා. ලස්සන view එකක් තියෙනවා. ඔව්. වල් පේනවා ඇති. දැන් තමයි අපි කෑම කාලා ඉවර වෙලා මෙතනට ආවේ. කො අරකට යන්නේ? ඔව් ඉරිදට යන්නේ. ඒකේ එතන මරුනේ හැබැයි ලස්සනයි. කටේට වැව. දැන් අපි ඉන්න දැන් නෙමෙයි ඔව් අපි වෙන තැනකට යනවා. ඒ කියන්නේ මේ කැම්ප් එකේම වෙන තැනකට යනවා. ඔයාලට පේනවා තියලා මෙන්න මෙතන එන්නේ එතනට. එතන තමයි අපි නැවතිලා ඉන්නේ හෙට ඉඳන්. අද මේ වෙන තැනක නැවතිලා ඉන්නේ. එතන නම් ලස්සනයි නේ ලොකේෂන් එක. වෙනවා ඇතියද? එතනට හෙට යනවා. මේක වැවට බහින්නත් පුළුවන් පිටිපස්සේ. හරිම ලස්සනයි. ඒ වගේම වටපිටාවත් ගොඩක් ලස්සනයි. අද පේනවද නැහැ. හරිම ලස්සන view එකක් තියෙනවා මේකේ. අපි තව ලස්සන view වලට යනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේදී ඔයාලවත් එක්කගෙනම යන්න. යන්න. අපි ජයශ්‍රීමාවතියට ආවා. දැන් අපි යන්නේ ඉවරයි. දැන් අපි යන්නේ සඳහිරු සෑයට.
අපේ ගෙදරට අපි ආවා පූජාවක් තියෙනවා ඒක කරන්නේ අපි දෙන්න කරන්න බැරි වුණා. ඉතින් අද උදේම අපි රුවන්වැලි සෑයට පූජාව තියලා මෙතන පූජාව තියන්න අපේ ගෙදරට ආවා. ඊට පස්සේ කොහෙද යන්න කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙත් වීඩියෝ එකක් හවස අපි මිහින්තලේ යනවා හවස 4ට විතර. මිහින්තලේ යන්න දාගෙන තියෙනවා. ඉතින් අපි බලමු. පේන්නේ හරි කරලා ලොකේෂන් එක. අපි ආපහු ඉන්න තැනට ආවා. අපි කලින් හිටපු තැන නෙමෙයි. මම ඔයාලට කලින් දවසේ කිව්වා අපි වෙන තැනකට චේන්ජ් වෙනවා කියලා. ඉතින් එතනට තමයි අපි අද ආවේ. බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. මේක තමයි ලොකේෂන් එක. අපි අද නවතින්නේ මෙන්න මෙතන. අනන්තයට යන පාරදිගේ අනන්තයට යන පාරදිගේ හායි මම ඔයාලට කිව්වා අපි ඉන්න තැන මාරු කරලා වෙන තැනකට එනවා කැම්ප් එකේ කියලා. ඉතින් අපි අද ඉන්න කැම්ප් එකේ ලොකේෂන් එක ලස්සන view එකක් මම ඔයාලට වටේ පෙන්නනවා. අපි යමු මාත් එක්ක. හවසට අපි මිහින්තලේ යන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ ටික ඔයාලට පෙන්නනවා. ඊට තමයි නපර බලන්න. ඊට තමයි අපේ last day එක. ඉතින් මම පොඩි වීඩියෝස් ටිකක් අරගෙන ඔක්කොම ලස්සන වීඩියෝ එකක් විදියට ඔයාලට අරන් එන්නම්. ගිම්හානේ තුහිනා ලස්සන වීඩියෝ එකක් මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති. වෙලක් වගේ තියෙන්නේ. හැබැයි මෙතන කලින් තිබ්බේ විලා. මම ඔයාලට මෙතනින් පෙන්නන්න. මෙතන පුළුවන් මෙතන දැන් අර වතුර හිදිලා තියෙන්නේ. කලින් අපි කලින් පාරවල් වල ආවා. මෙතන නිකන් විලා වගේ තමයි මේක තමයි අස්සන්ට තියෙන්නේ. අපි අර හිටියා. ඉතින් මම මාර මාසයි මේ ලොකේෂන් එකට අර ගැමි පරිසරයක් වගේ තමයි මේක ලස්සනට මේගොල්ලෝ හදලා තියෙන්නේ. මෙතනට එන්න ඕනේ මේ එක්ස්පීරියන්ස් එක මොනවද කියලා බලා ගන්න. මේක තමා මම ඉන්න රූම් එක. ඔය මගේ ෂූස් මම නිකන් දැන් බඩු ටික අහුර ගන්නවා. අපි දැන් මේ රූම් එකට ආවේ. ඔය තියෙන්නේ
මම ඉන්න රූම් එක තමා. එතකොට මෙතන බාත්රූම් එක. සීතල පිරිවැසි මනහරේ එතකොට මෙතන මේක හැම රූම් එකකම වගේ ලස්සන ලොක් එකක් තියෙනවා රූම් එක ළඟ. මම ඔයාලට පෙන්නන්නම්. ඔය මෙතනින් රූම් එකෙන් එළියට ආවම පේන view එක තමයි මේ. අපි දැන් හවසට මේකට යනවා. මේකට ගිහිල්ලා කොහොමද දවසේ වැඩි කරලා හෙට තමයි අපි යමු. ඉතින් මොනවද පුළුවන් වීඩියෝස් ටිකක් ගේනවා. මොකද මහන්සිය ටොයලට් එහෙම දෙකෝෂ් එකක් දාගෙන පුළුවන් විදිහට වලට වීඩියෝස් ටිකක් කරනවා. ඔන්න අපි ඊළඟට ආවේ මෙතනට. අපි බලමු උඩට නැගලා පොඩි පැලක් වගේ තමයි මේක උඩ හදලා තියෙන්නේ. මම උඩ තැන් වල නගින්නත් බයයි. හිමි නැගනවා ඒ වුණාද බහ ගන්න බැරුව ඉන්නේ. හිමි වහිනවා මේ පඩි ෂේප් එකේ ඇඟ වගේ පහළට වහිනවා. දැන් අපි අද අන්තිම දවසේ ඉඳලා එන්ජොයි කරලා දැන් අපි යන්න හදන්නේ. බ්ලොග් කොම්බොක්ස් එකක් පැක් කරගත්තා. යන්න තමයි. ඉතින් මාත් එක්ක මගේ බ්ලොග් එක බලපු හැමෝටම thank you. ඉතින් ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එක. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආපහු මම ලස්සන අලුත් vlog එකක් කරන් යනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා